මනුස්ස ජීවිතවලට දහස් ගානක් දුක වේදනාව දුන්නු මිනිස්සුන්ගේ උන් හිට දැන් අහිමි කරපු ඒ වගේම මිනිස්සුන්ට වේදනාව අපහසුතාවය දුන්නු මහා විනාශයක් කරපු අත්තනගලුවේ බලන්න අද අපි ආවා. ඉතින් ඇත්තටම අද අපේ යවතන් වූවන්ගේ ස්ථානවල ලිම් පිරිසුදු කිරීමේ කටයුතු සිද්ධ කරනවා. ඉතින් ඇත්තටම අපි ඉස්සර පුංචි කාලේ ඉඳලා ඇවිල්ලා නාපු තැන ඊටන නිකට් එක මේ මුළු වෙල්ලේ ආයෙම හොගේ දවස් ටිකේ එකම මහා සාගරයක් වගේ පෙනුනේ. බලන්නකෝ දැන් අද කොහොමද නිසලව ගඟ ගලාගෙන බහිනවා. අත්තන ගලුවේ ගලාගෙන බහිනවා. මේ පේරගස්සල කියන එක. මෙතන පේරගස්සල. මේ තියෙන අත්තන ගලුවේ. ඉතින් පහුගිය දවස් ටිකේ අත්තන ගලුවේ කොහෙන්ද ගලන්නේ කියලාවත් හිතා ගන්න බැරුව හිටිය උන් දැන් අද තමයි නියම ගඟ අත්තන ගලුවේ අපිට පේන්නේ. මේ තියෙන්නේ ඇවිල්ලා හිරවෙච්ච රොඩු. මේ අත්තන ගලුවේ සරුවේ ෆ්‍රන්ට් එකේ පාවේගෙන් දොරවල් ටික ඔක්කොම ඇරලා දොරවල් 4ක් තියෙනවා. දොරවල් 4ම ඇරලා තියෙන්නේ. මේ රොඩු ඉර වෙලා මේ කොටස ප්‍රතිසංස්කරණය කරමින් පැවතුනේ පහුගිය දවස් ටිකේ. ඉන්න බලන්න සමීපව මෙහා පැත්තෙන් පේන්නේ අපි පිටෝය කියන එක. මෙතනින් අත්ත බෙදෙනවා මේ වෙන පැත්තක. මෙතනින් මෙහෙම බෙදලා මෙතනින් අත්ත බෙදෙනවා මේ පැත්තට. මෙතනින් පහලට මේ ඇත්ත පේන්නේ ගම්පහ ටවුන් එක. ඒ පෙළයන් එහා පැත්තේ ඔව් රොඩු හිර වෙලා. දාරුලුව ස්ටේෂන් එක දාරුලුව මේ වෙලා මේ හරිය දාරුලුව ස්ටේෂන් එක. අර පැත්තේ ගම්පහ ස්ටේෂන් එක. මේ අතර කොටස තමයි මේ කිටවල නිකට් එක තියෙන්නේ. ඉතරුව තියෙන්නේ මේ තියෙන කෙටවල ඇනිකට්ස් කියලා ගහපු 1943 3 ඉලක්කම වැටිලා. හැබැයි කලින් හොඳට තිබුණා. ඔයාලට පෙන්වන්න මෙතනින් එහා පැත්තේ තියෙන ඉහළගම පූර්වාරාම විහාරස්ථානය.
මේ හරිය හයිවේ එක හදනවා. මේ තියෙන එකේ කොටස් ටික. මේ තියෙන්නේ ඔයාලට පේන්නේ ඉහළගම් පූර්වාරාම විහාරස්ථානය. මේ හරියට ඔක්කොටම වතුර ඇවිල්ලා තියෙනවා මේ. පහුගිය දවස් ටිකේ මේවා කොහේ ගඟ තියෙනවද කියලා කොහේ ඔය තියෙනවද කියලාවත් හොයාගන්න බැරි මට්ටමට තමයි තිබුණේ ඇත්තටම. මේ ඔක්කොම එකම මුහුදක් වගේ වැවක් වගේ පිරලා තිබුණේ. මොන දැන් සාමකාමීව තියෙනවා. ඉතින් අද අපි යනවා ඒ අසරණ වෙච්ච යවතැන් වූ අයගේ ලින්ක් ටික පිරිසුදු කරලා දෙන්න. අපි රාළමාම ගියා බට ටික ගේන්න වැඩ කටයුතු ටික කරගන්න. ඉතින් අපි ඉස්සරහට වීඩියෝ එකකින් හම්බෙමු. මොනෝකයි ජීවිතය යථාර්ථය ඇත්තටම දකිද්දී මොහොතක් ඇතිනේ මනුස්ස ජීවිතය වෙනස් වෙන්න. ඉතින් අපි වත් පාඩමට අරගෙන අපි ගන් ඉස්සරහට තිරවන්සන්න.